ඉස්සෙල්ලා මම කියා දෙන්නම් දැන් මේක හැමෝම ඉන්නේ කෞතුකාගාරේ බලන්න කෞතුකාගාරේ කෞතුකාගාරේ මේක බලන්න ටැග් කරලා තමයි යනවා මම මේ පොඩි දාපුවද අනුමානයක් කරන්නේ මේ මොකක්ද බලන්නේ ඇයි බලන්නේ කියන ප්‍රතික්‍රියාවක් කෞතුකාගාරේ අදාළ අපිට කරුණාට කියා දෙන්න දෙයක් කියලා උන්ට අරන් ගියන් පස්සේ කෞතුකාගාරේ හදන්නේ 1980 දී මට ඉතින් කරුවා අර සෞදි හතරකට තමයි. අපි කියන්නේ මේ ගිය පස්සේ හදන්න ලැබී කරන්නේ ඒක. ඇයි මේ ගහගන්නේ? මට ඉතින් පොත් ලියන්නේ දැන් අවුරුදු 30කට වගේ කාලෙදී. ඒ කාලේදී පොත් ලියන්නේ මානව ශාස්ත්‍ර විද්‍යාවේ. නවකතා ඉතිහාසයේ ගැන සමාජීය ලංකාවේ සමාජයේ මේ සිතිතරන තමයි පොත්. ඒ පොත් ලියන ගමන සියාද මේ පොත්වල ඒ පොත්වල තියෙනවා මේ අවුරුදු 100ක එහා ජීවිතය ගැන ඒ පොත් කතාව යනවා. ඒ මාතේ කුංචින් ඇටේ හැකියාවක් තියෙනවා මේ අනාගතයේ දැකීමේ මනසින් දැකීමේ හැකියාවක්. ඒ පොත් අදේවත් හදන්න. ඒ මාතේ කුංචින් ගැන කියන දුමුකල් දුක ප්‍රාර්ථනා. අනාගතයේ තියෙනවා. ඇහි නිවි මනස. හැබැයි ඒ වගේ මාතේ කියන්නේ තව අවුරුදු 100ක ඒ නිසා ඒ ජීවිතයක කාලේ තමයි පොත්පත් කියන්නේ. ඒ අතීතයේ ඒ අය භාවිතා කරපු බඩු මුස්තු උපකරණ ආම්පන්නවලකටවත් තියෙනවා. ඒක තමයි වගේ ආරම්භ කරලා තියෙනවා. ඒක මම ඊගෙන පස්සේ දරුවන් අර තාත්තගේ අදහස් ගන්නවා මේ බඩු මුස්තු පොත්වලට හදන කාලේ මේ ලංකාව විතරම වෙනස් කරන්නේ. මේ ගාල්ලේ නිසා මම ඇවිල්ලා තියෙනවා හදලා අවුරුදු 10ක විතර වගේ පස්සේ මේ පිළිසිලික බඩු කොප් එකේ දරවල තියෙනවා. ගමේ තත්ත්වවල තිබුණා. අද වෙනකොට මේ ලංකාව ඒ නිසා 4-5 වසරේ කට්ටිය දරුවෝ ඉන්නවා නම් මෙතන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාඩමක් දාලා තියෙනවා. අතීතය ඉගෙන ගන්න. අවුරුදු 4-5 කට්ටිය අතීතයේ කියන පාඩම මොකක්ද? අපේ අතීත විද්‍යාවේ පාඩම. ඒක කියන්නේ මේ උපකරණ. ඒකල කරන්නේ උපකරණ. ඒක උපකරණ දිහා බැලුවාම තේරෙනවා අපේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. අපිට මුක්තිරික් කලේ. කල් දිනවනේ. දැකලා නැහැ. ඉහිලත් නැහැ ඒක. ඒතකොට දන්නවා කොහොමද අපේ මිනිස්සු ඉඳලා සමාජිකව කියන්නේ මේකනෝ පහල තියෙනවා නේද පුතා මේක චෙක්ෆුඩ් මොකටද භාවිත කරන්නේ? තෙල්ලිනේ. මොන තෙල්ද? පොල් තෙල්. දන්නවා ඉතර කාලේ කොහොමද අපි පොල් තියෙනවා. දැන් අපි ඒක තමයි අපි ඒක නිවැරදි අරයාගල ගන්නට යන්නේ. කොහොමද මේ තමයි ඉතර ඉන්න ගන්නේ. අපි ඒක සිම්පල් එකම තේරෙනවා මෙන්න මේක තමයි කියලා ගන්නවා. දැන් දකින්නේ කොහොමද කපන්නේ මැෂින් එකකින් දරුවා දැකත් එක නැත්නම් ගන්න ඉස්සර කොහොමද ගන්නේ කොයා කවි නේද කවි ඒවා අපි සාහිත්‍යයට ඒක තමයි තොරණීති මොකක්ද මේක කියා දෙන්න පුළුවන් බෝල් කාලේ තියෙනවා දැන් මේ අතොන්සල කියලා කියන්නේ අවසානයේ තියෙන මාඩි කොටු උපන්නේ යොසත් කෞතුකාකාරය ඒක කියන්නේ කුමාරගේ බලය ඡායාරූප මේ දෙක දෙකක් යනකොටම කොහොමද යන්නේ නැත්නම් මේ දෙන්නේ ඒවා තමයි අද ඒ කෞතුකාකාරය ඊළඟට මාතේ උත්සවයේ දැනගන්න උත්පත් දෙක පොත්පත් ගැන ළමයින් තමයි කියන්නේ මාතේ කියන පොත්වලට දරුවන් වැඩගත් කරනවා ඒක දැනගන්න තියෙනවා ඒක තමයි තුන වසරේ ඉඳන් මාතේ කියන්නේ පොත් මොනවද කියලා තුන වසරේ කවි පන්තියක් දාලා තියෙන ආලෝකදේශී 4-5 වසරේදී පොත් දෙකක කියලා ගන්නවා පොත් දෙක ගත්ත කට්ටිය 4-5 පොත් දෙක දන්න පොත් දෙක කියන ඕගොල්ලෝ හැමෝම දන්නවා පොත් දෙක 4-5 අයි පාස් කරලා ලබුවා ලංකාවේ ඕනම කෙනෙක් දන්න පොත් දෙකක් තියෙනවා. අඳුනවා දෙනවා. ඊට පස්සේ මේ පාසලේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඔක්කොම ටික දෙන්නේ නැහැ. අඳුනවා දෙනවා ඒකදී භාෂාව ඉගෙන ගන්නත් ඒ කියවීම ඉගෙන ගන්නත් දැනුම වැඩි කිරීම තමයි මේ අවශ්‍ය. ඊට පස්සේ මේ පොත් දෙක ගන්න ඊට පස්සේ පොත් දෙක මොනවා කියා දෙනවා. මුල්ම පොත බාලුකදේශේ උදාහරණ මේ විදිහට මාතෘකාවක් තියෙනවා. මුල්ම නවකතාව ලියලා මුල්ම චිත්‍රකතා සංග්‍රහය කියන්නේ නැත්නම් පොත් පහක නම් කියන්න මේ පොත් පහ සාමාන්‍යයෙන් මේ පොත් වල ගොඩාක් විෂයන් ගැන.
ඔය දරුවන්ට කියවන්නේ. ඒක උගතු. මේ ඇයිට 6 පස්සේ කියවන්න පුළුවන් මෙන්න මේ පහ. පාසල් පුස්තකාලවල කියන අත්‍යවශ්‍ය පස්සේ ඕනම කෙනෙකුට අම්මට කියවන්න පුළුවන් තාත්තට කියවන්න පුළුවන්. අපේ ඔබ දැනුමක් ලබා ගන්න. ලංකාවේ ඒ පොත් තමයි ගම් කෙරෙන්නේ. අනිද්දේ විකාන්තේ විරාමයේ ඒ පොත් කියන්නේ තාමත් විනාඩි කියලා මේක මහා විශ්වවිද්‍යාලයේ අර විද්‍යාඥයන් ගැන කතා කරන්නේ. ඒ වගේ කෙනෙක් ගොඩක් අවුලා මේ දරුවෝ සමහරවිට ශාපියාලි යයි ගන්න පුළුවන්. මාටි ඉක්මනින් යන්නේ ලේඛකය ගැන මාටි කුටි ඉපදින මේ ගම්මි පොඩ්ඩක් මලවල ගන්න. අපිට කාලේ මේක ගමක් පොඩි මැටිකල්ලක් දුන්නා. ඒ කොහේම තියෙන ගෙදර ඉපදෙන්නේ 1990 මේ මාසෙ. පාසලෙන් පටන් ගන්නේ අවුරුදු 10යි. 10ක් වෙනකම් කරන්නේ දැන් තමයි ළමයි ඇවිදන්නේ තියෙනවා. එන්නේ ගාල්ල පොඩි මිස්ටාර් ඉන්නේ. ඉංග්‍රීසි මාධ්‍යෙන් ගෙනගන්න. අවුරුදු 3ක් වෙනකම් මම ගියා. අම්මා යා ඉස්කෝලේ නැත්නම් ගමේ. ගමේ ඉස්කෝලේ නේ කවුරුද? මම කියන්නේ පාසලේ ඉගෙන ගන්න उसने किधर लाई अम्म कराने में आने के लिए इन लोगों को क्या नहीं करने का नहीं मैं आया हूँ और मैं हूँ हर काम से तो ये वैसे करने का मतलब है मैं खुद कर के ना करने मैं मेरा मेरा मनोज को दिया तीन दिन मनोज तो उगा तो मनोज मैं नहीं दे ये आशा हमने कहानी में करेंगे ना अब ये ना पत्रे रख दीजिए हमने पत्रे से लिखी है ना ऐसे करने में आ गया पत्रे පිළිවෙල පත්‍රයේ කස්ටමර්ට බලනවා ඒක කවුරුත් කිව්වේ. ඉතින් ගෙදර පත්‍රේ වැඩ කරනවා පොත්පත් කියනවා. දැන් ලංකාවේ ප්‍රධානියා වෙනවා සත්‍යය ගන්න තවරමත් වෙන මාටි කුලිසින්නේ. එළේ මහා පොග්ගල ප්‍රාර්ථනා. මේ විදිහට තමයි වැඩ ජීවිතේ මේ විදිහටම ගිහිල්ලා 1976 ජූලි මාසයේ ඉක්මනින්ම මෙලියන අවුරුදු පොඩි කට්ටියට පොඩ්ඩක් කියනවා Thank you. Jangan ketemu orang. Sekolah foto dia tu yang apa? हाँ मधुवती है Nanti dia, orang sekarang ini dulu lah, terus kali dia ni betul. Oh, akhirnya wah, वे 12 आ गए Tahu